ලස්සන ළමයි. ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. අද ඉතින් ඔන්න වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා දන්නවද අද දැන් මම මේ කොහෙද යන්නේ කියලා? අද මගේ ජීවිතේ මම බලාගෙන ඉඳපු මම ගොඩාක් කැපකිරීම කරපු ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. අපි දැන් ඔය ගොඩගම හයිවේ එක්සිට් එකෙන් එක්සිට් වෙනවා. දන්න කට්ටිය දන්නවා දැන් මේ කොහෙටද යන්නේ කියලා. මේ හයිවේ එක්සිට් එකෙන් එක්සිට් වුණාම යන්න තියෙන මේන්ම නගරේ කොහෙද කියලා දන්න අය දන්නවා. එදා දවසේ ඔය නගරේ මං හිතන්නේ සෑහෙන බිසි වෙන්නේ නැති. මොකද අපි නිසා. මං කිව්වේ අපි කියලා අදහස් කරේ මං විතරක් නෙවෙයි. ඔයාලට තේරෙයි කවුරු ගැනද මේ කිව්වේ කියලා. අඳුන ගන්න නැති කට්ටිය දැන් මේ කොහෙද කියලා. ඔව් මේ ඉන්නේ මාතර. මම දැන් මේ ඉන්නේ රුහුණ කැම්පස් එකේ ළමයි. මේ තමයි මගේ හීනේ. අවුරුදු ගාණක් මහන්සි වෙලා මං ලබාගත්තු achievement එක. අද තමයි අපේ ඩිග්‍රී එක පටන් ගන්නෙ. අද කියලා මං කියන්නේ 10යි 7 වෙනිදා. මේ වෙල්කම් සෙරමනි එක තිබ්බේ රබින්ද්‍රනාත් tagore අපේ කැම්පස් එකේම ඔඩිටෝරියම් එකේ. ඉතින් ඔතන අපේ බැච් එකේ ළමයි 750ක් විතර ඉන්නවා. ඔය ඉන්නේ තීරය පිටිපස්සේ ඉන්න මං. ඔය පුටුවේ වාඩි වුණාම මට දැනුණු සතුට අර අවුරුදු ගානෙම තිබ්බ මහන්සිය එකපාරින් නැති කරලා දැම්මා. මං හිතන්නේ කට්ට කාලේ ඉගෙන ගන්න ඕනම ළමයෙක්ට ඔහොම දවසක් එන්න ඕනේ. ඔය ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. මං වීඩියෝ එකක් ගන්නකොට ඒ දෙන්නත් හොරෙන් බලනවා. ඊට පස්සේ වෙල්කම් ඩාන්ස් එකක් තිබ්බා. ඔයාලා බලන්නකෝ මේක. ඊට පස්සේ සෙරමනි එක ඉවර වෙලා අපි ආවා කැම්පස් එක ඇතුළට. ඔය අපි එද්දී අපිට උඩ බැජ් එකේ අයියලා කළා අපිව පිළිගන්න හදලා තිබ්බු තොරණ. ඒක මාරම ලස්සනයි. මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට thank you කියනවා. අපිව එනකොට මෙච්චර ආදරෙන් පිළිගත්තට. ඊට පස්සේ එයාලා අපිට පුංචි කාඩ් එකක් එක්ක පුංචි මලක් දුන්නා. මන් දන්නේ මම නම් පර්සනලි මේ දේවල් වලට මාරම කැමතියි. ඒව හරි ලස්සනයි ළමයි. ඊට පස්සේ අපි ගියා අපේ රෙජිස්ට්‍රේෂන් එකට. අපේ කැම්පස් එකේ ડોකියුමන්ට් මුකුත් අරගෙන තිබුණේ නැහැ. අපි ඔරියන්ටේෂන් තිබ්බෙත් ඔන්ලයින් නිසා අපි ගියපු පළවෙනි දවසම තමයි අපිව රෙජිස්ටර් කරගත්තේ. ඔය ඉන්නේ මගේ දැන් රූම් එකේ ඉන්න යාළුවෙක්. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් ඉවර වෙලා මමයි ඔය මගේ යාළුවයි දෙන්නත් එක්ක ගියා හොස්ටල් වලට රෙජිස්ටර් වෙන්න. මොකද එයාට එමටයි හොස්ටල් හම්බ වුණා කැම්පස් එකේ. feeling so bad. දැන් නම් මම ඔය බොහොම අමාරුවෙන් ඉන්නේ. මොකද මගේ සෙරප්පු දෙකට මගේ කකුල කැපිලා. අනේ ළමයි අතට හොස්ටල් එක හොයාගන්න බැරුව අපි මේ යනවා පාර දිගේ. යන්නේ නවරුන් දෙන්න. ඇහුණානේ අපි දෙන්නට එපා වෙලා ඉදී හොස්ටල් හොයලා. vlog එකට බයි කියන්නේ. මේ vlog එකට බයි කියලා යන්නේ. ඒ කිස් එක මගේ vlogs බලන ඔයාලට. දැන් අපි මේ හොස්ටල් රූම් එකට ගිහලා රූම් එක අරගන්න බැරුව නටනවා. කොහොම හරි අපි අපේ යාළුවෝ සෙට් එකම එකම රූම් එකකට රැඳුණා. ඒක නම් මාර සතුටු වැඩක්. අරින්නද? අපි එපා වගේ රෝම. අනේ පෙන්චු. ඔය තියෙන්නේ අපේ හොස්ටල් රූම් එක. මං ඉස්සරහට ඒකේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. කැම්පස් එකේ හොස්ටල් එක මොන වගේද කියලා. ඔය තියෙන්නේ ඊළඟ දවසේ උදේ ළමයි. මට කලින් දවසේ vlog එක එන්ඩ් කරගන්න බැරි වුණා. ඒ නිසා මං හිතුවා ඉතින් සෙකන්ඩ් ඩේ එකත් එක්කම අපි කොහොමද ලෙක්චර්ස් වලට යන්නේ කියලාත් ඔයාලට මෙහෙම පෙන්නනවා කියලා. hello guys, good morning. hi. good morning කියන්න. අපි දැන් අද අපේ ෆස්ට් ඩේ එක. අපි ලෙක්චර්ස් යන්න යන්නේ. තාම මෙහෙ පුරුදුත් නෑ. දැන් අපි කට්ටියත් එක්කම යනවා අපේ ලෙක්චර් හෝල් එකට. ඉතින් අද දවසේ කොහොමද කන්ටිනියු වෙන්නේ කියලා ඉස්සරහට බලාගෙන ඉන්න. බයි. මම දැන් ඔය ඉන්නේ ලෙක්චර් හෝල් එකක් ඇතුළේ ළමයි.
මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔය දැන් මම ඉන්නේ නම් අපේ රූම් එකේ මේ යාළුවෝ ටිකත් එක්ක. මම ඔයාලට ඉස්සරහට යාළුව අඳුන්වලා දෙන්නම්කෝ. ඊට පස්සේ අපි දැන් මේ තව ලෙක්චර් එකකට යන ගමන් මම දැන් අපි ලන්ච් එහෙම අරගෙන ඊට පස්සේ තමයි මේ යන්නේ. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. මටත් මේ පරිසරේ තාම අලුත්. මමත් තාම ඒකට හැඩගැහෙන ගමන් ඉන්නේ. ඒකම මගේ මේ vlogs බලන කවුරුම හරි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් මට ඔයාලට කියන්න තියෙන එකම දේ කොච්චර ප්‍රශ්න ආවත් කොච්චර බාධක ආවත් ඉගෙන ගන්න එක අත්හැරින්න එපා. මේ වගේ තැනකට ආවම ඔයාලටම තේරෙයි ඉගෙන ගන්න එක කොච්චර වටිනවද, කීයෙන් කී දෙනාටද මේ වගේ තැනකට එන්න පුළුවන් කියලා. ඒ නිසා ඉගෙන ගන්න එක නම් නතර කරන්න එපා. ඒක තමයි ඔයාලගේ ජීවිතේ ඔයාලට හම්බෙන වටිනම දේ. කවදා හරි දවසක මෙහෙම තැනකට ආවම ඔයාලට මේක තේරෙයි. හරි, ඒක තමයි මට කියන්න ඕනේ. දැන් ආපහු එමුකෝ vlog එකට. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ අපේ හොස්ටල් එකට යන පාර. මාරම ලස්සනයි ඔතන view එක. ඔය ඈතින් පේන්නේ නිල් පාටට අහස නෙමෙයි ළමයි මුහුද. මං කියන්නේ උඩ තියෙන එක නෙවෙයි. මං ඔයාලට අර zoom කරලා පෙන්නන්න යන්නේ එතන. මං ඉස්සරහට ඔයාලට හොස්ටල් vlog එකක් අරන් එන්නම්. එතකොට මං ඔයාලට මේ හැමදේම පෙන්නන්නම්. අපි දැන් අපේ ලෙක්චර්ස් ඉවරයි අදට. අපි දැන් කට්ටියත් එක්කම හොස්ටල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ vlog එක මෙතනින් නතර කරනවා. එහෙනම් ඊළඟ vlog එකෙන් ඔයාලව ඉක්මනට හම්බෙන්නම් මම. එහෙනම් bye bye.